සුදත් විජේසේකර මායබතුමා කතා කරන ඔයාට ගන්න සයිරානවත ඔව් සර් ඔව් සර් ආ සර් ඔව් සර් දැන් සනීපයිනේ වවුනියාව පැත්තට ගිහිල්ලා පොඩි විසිට් එකක් දාලා එන්න. ඕකේ? හොඳට පාඩම් කරන්න. ලියනවනේ? ඔව් ලියනවා. අනේ මහත්තයෝ මට ගන්න එපා මහත්තයෝ මම අසරණ පවුල්කාරයෙක් අනේ ගන්න එපා මහත්තයෝ අනේ මහත්තයෝ මම අතාරේ මහත්තයෝ මම අසරණ පවුල්කාරයෙක් අනේ මහත්තයෝ අනේ මහත්තයෝ අනේ මහත්තයෝ මම අසරණ පවුල්කාරයෙක් අනේ අනේ මහත්තයෝ මට සමා වෙන්න මහත්තයෝ අනේ අනේ මහත්තයෝ ඊළඟ මට සමා වෙන්න මහත්තයෝ අනේ අයියෝ අනේ මහත්තයෝ අනේ මහත්තයෝ මම වැදලා කියන්න මට මුක් කියන්න එපා මහත්තයෝ පාවල දුන්නට අයිසේ අපේ මිනිස්සුන්ට ආර්ථික බර පටවලා අන්ද මන්ද කරලා තියෙන. ඔය අකුණ්ඩුව තේරෙන්නේ නෑ. ඒ වුණාට සර් නේ FM නාලිකාවක ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක් වුණාම තමුන්ට තියෙන බලය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ අයිසේ. අර ගන්න. මිනිස්සු අපිව මේ තත්ත්වයට පත් කළාය කියලා මිනිස්සුන්ට මෙතනට ඇවිල්ලා ඕන විදිහට කෑ ගහන්න දෙන්න බෑ. තේරුණාද? මෙතන සල්ලි වලින් කෝටියක් තියෙනවා. ඊට පස්සේ හැම නිවුස් එකක්ම විරුද්ධ පක්ෂයට විරුද්ධව. තේරුණානේ? සර් මේ මං කොහොමද සර් මේක කරන්නේ? අයිසේ ආණ්ඩු හදන්නෙත් මාධ්‍ය ආණ්ඩු පෙරලන්නෙත් මාධ්‍ය. නිවුස් නැත්නම් නිවුස් හදලා දානවා. ඊට පස්සේ යටින් දානවා මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක කියලා. තමසලට හැම දෙයක්ම ඇඟිල්ලෙන් යන කියලා දෙන්න එපාය. අපි වැඩ කරන්න ඕනේ අපිට ලැබිලා තියෙන බලතල අනුව. සර් අපි කොහොමද සර් ඉතින් මේ සල්ලි ගන්නේ සර්? ඒ පාර තමසලට මොකද වෙලා තියෙන්නේ? මේකයි සර්. අපිට ওই මිනිස්සුන්ගේ හැඟීම් කාලය ගැන හිතන්න දෙයක් නෑ සර්. මෙන්න මෙතන තියෙනවා සර් මගේ account number එක. අපි එකතු වුණාම සර් අපිට පුළුවන් වෙනවා අර ඔක්කොමලා ගොනාට අඳන්න. ඒකත් හරි. එහෙමනම් සර් මං ගිහින් එන්න. හරි. ඕකේ. sorry මොකද මෙතන සිද්ධ වුනේ? මොකද සිද්ධ වුනේ? sorry sir sorry I am very sorry මොකද උනේ? මම මෙහෙම එනකොට මේ කකුල ලිස්සලා ගියා හැප්පුණා මෙතුමාගේ ඇඟේ I am very sorry sir මොකද ඩැමේජ් එකක් නැහැ නේ? නෑ
මන් දන්නවා. අත්තරදීමක් වුණේ. ඕකේ. මුකුත් නෑ සර්. එහෙමනම් මං ගිහින් එන්නම් සර්. ඕකේ සර්. ඊශ්වර කෙල්ල මරන්න එපා. අයියේ මට පරක්කු වෙනවා. මල් වට්ටියට අත ගහන්න එන්න. දැන් යන්න හදන්නේ. අම්මේ බලන්නකෝ අයියව. කතිරුවා. මේ රටේ ඉපදිච්ච අම්මෙක් අපේ දරුවෙක් නේද? අන්න ඒ වගේ අම්මලගේ දරුවෝ තමයි පෙකෙන වෙල කඩලා බල්ලු වගේ මහපාර දාලා යන්නේ. 2007 වසරේ නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග තුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා සුදාගේ පලාමල්ල ලිහලම බලාගන්න ලිහලම බලා